යාළුවනේ දැන් වෙලාව පාන්දර 4යි මම දැන් තමයි නැගිට්ටේ. අද ඇත්තටම විශේෂ දවසක්. මොකද මම මගේ අවුරුදු 4 ඇතුළත මගේ කැම්පස් ජීවිතයේදී මං දකින්න බලාපොරොත්තු හිටපු අහන්න ආසාවෙන් හිටපු දවස අද කියලා මං හිතනවා. අපේ ෆැකල්ටිය අවුරුදු 4කටම කිට්ටු වෙන්න. ඒ කියන්නේ මම අපේ බැච් එකෙන් අපි සිලෙක්ට් වෙලා අවුරුදු 4ක් දැන් ළඟයි. ඒ අවුරුදු 4දී අපි හිටියේ රෙන්ටඩ් බිල්ඩින් වල. හැබැයි අපි සෑහෙන්න දේවල් වලට අභියෝග වලට මුහුණ දීලා අපි අපේ දේවල් හරිම ලස්සනට කරගත්තා. ඉතින් දැන් අපිට කියලාම තැනක් අපේ මේන් යුනිවර්සිටි එක ළඟින් අපේම කියලා තැනක් ඕපන් කරන්න යන්නේ අද සුබ මොහොතින්. ඉතින් මං බුද්ධ පූජාව හදනවා. හරිම ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් තමයි මම ඒක කරන්නේ. ඉතින් බුද්ධ පූජාව හදලා අද මම ඕපරින් එකට අරගෙන යනවා. ඒක මොකද අපි හැම දෙයකටම කලින් බුදුන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතනවා මේ කරන හැම දෙයක්ම මගේ යුනිවර්සිටි එකටත් මගේ ෆැකල්ටියටත් ඒ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ. ඉතින් ඔයාලත් එන්න මාත් එක්කම මොකද්ද කරන්නේ මාත් එක්ක මේ හැමදේම කරලා ඊට පස්සේ අපි අපේ අලුත් ෆැකල්ටිය ළඟට. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි බුදු පූජා හදන්න කලින් කුටිය වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් මේ තමයි මම මුලින්ම ඊයේ රෑ හොඳට සෝදගෙන වේලෙන්න තියපු මගේ වාචන ටික. මම අත මේවයි තමයි බුදු පූජාව හදන්න උදව් කරගන්නේ. ඉතින් අපි දැන් හදමු. ඔයගොල්ලෝ බලන් ඉන්න කොහොමද හදන්නේ කියලා. මම පළවෙනි වතාවට තමයි බුදු පූජාව හදන්නේ. කිරිපිණි පූජාවක්. ඉතින් මම හරි ආසාවෙන් හදන්නේ. ඔයගොල්ලෝ බලන් ඉන්න. සාමාන්‍යයෙන් තැඹිලි වතුර වලින් තමයි හාල් හොදන්නෙත් හාල් ලිපේ තියන්නේ. ඇත්තටම මේ වෙලාවේ මගේ ළඟ තැඹිලි මට හොයාගන්න බැරි වුණා. මම පොල් වතුර තමයි පාවිච්චි කරේ. හැබැයි මං හිතනවා තැඹිලි වතුරෙන් තමයි ගොඩක් අනුරාධපුර වගේ පැතිවල අපි රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා කිරිපුඩු පූජා කරනකොට මම දැකලා තියෙනවා තැඹිලි වතුර තමයි ගොඩාක් වෙලාවට හාල් සෝදන්න හාල් ලිපේ තියන්න පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් කිරි වලින් තමයි අපි මේ කිරිපිඩු හදන්නේ. මේ වෙලාවේ මට කිරි ඇත්තටම ගන්න බැරි වුණා කලින් දවසේ. හැබැයි මම පොල් කිරි වලින් තමයි හැදුවේ. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න. ඔයගොල්ලෝ කිරිපිඩු හදනවා නම් ඉතින් ඔයගොල්ලොන්ට එලකිරි භාවිත කරන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. අපි කිරිබත් එක හදනකොට ඒ හාල් එක ලිපේ තියලා එකට එනසාල් වගේ දාලා තැම්බෙන්නලා පස්සේ එනසාල් ටික අයින් කරලා ඒකට කිරි එකතු කරන්න. ඔයගොල්ලෝ කලින් දැක්කේ මම මේකට භාවිත කරන්න ගත්ත රටින්දී මුන්දරස් පලා වගේ දේවල්. තව කජු මද රට කජු බැදලා මේ වගේ දේවලුත් කිරිපිඩු එකට දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් දැන් මේ වෙලාවේ මම කිරි එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් වතුර වලින් නෙවෙයි අපි තැම්බෙන්න අරින්න ඕනේ කිරිපිඩු හදනකොට. අපි දිය නොමුසු කිරි වලින් තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලොත් එහෙම හදනකොට ඒ විදිහට හදන්න උත්සාහ කරලා බලන්න.
කිරිපිටි පූජාව හදන විදිහ, අසුර ගන්න විදිහ. ඉතින් මම මේකට මුද්ද රස පළනුයි රටින්දී විතරයි පාවිච්චි කරන්නේ. මොකද මගේ ළඟ තිබ්බේ මේ මුද්ද රස පළනුයි රටින්දී විතරයි මේ වෙලාවේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කජු මද, රට කජු වගේ දේවල් බෙදලා එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි මම මගේ කිරිපිටි පූජාව හදාගත්තේ. ඉතින් දැන් මට කොහොම හරි මේ හැම දෙයක්ම කරන්න ගියේ පැයකටත් වඩා අඩු කාලයක්. ඉතින් ඊට පස්සේ මම ෆුඩ් රැපින් එකකින් මේක හොඳට ආවරණය කරගන්නවා. කොහොමද ළමයි? දැන් ඉතින් මම පාරේ ඉන්නේ බස් එකක් යනකම්. අපේ ඕපනින් එකට යන්න. මම ඒක ටිකක් පරක්කු වුණා මේ. ටිකක් දාඩියක් දාලා. ඔන්න මේ අපි බස් එකක් යනකම් බලන්න. මම ෆැකල්ටි රෝඩ් එක යන ගමන්. අද ඉතින් අර කියා ගන්න බැරි සතුටකින් තමයි යන්නේ. ඉතින් ඔයාලත් යන්න මාත් එක්ක. අලුත් ෆැකල්ටි එක ගාව ගොඩක් සතුටුයි. Good morning.
අපේ පාලක සභාවේ සියලුම සමාජිකයන් පුදුම සාගත ලෙස මේ දාස්තිවිලි විශ්වවිද්‍යාලයේ දියුණු කිරීමේ වැඩ කරන අපි මේ අවස්ථාවේ තාම අත්දැකීම දෙරණක අභිමන් හරසර අභිමන් හරසර